හෙලෝ හෙලෝ උඹේ කාමරයේ තියෙන අල්මාරියේ ලාච්චි රුපියල් 5000 තියෙනව නේද? මොකක් කවුදුම කටහපන්. අහන දෙට උත්තර දීපන්. කටවහල අහන දෙට උත්තර දෙන්න බෑන්ඩේ මෙට්ටේ ඇස්සේ රත්තරන් මාලයක් තියෙනව නේද? උඹ කොහොමද දන්නේ? උඹ හොරෙක් නේද මගේ ගෙට වෙන්න නේද? ඔව් යකෝ. උඹ නිදාගන්න කොට්ටේ ඇස්සේ රත්තරන් පවුමක් දාලා තියෙනව නේද හංගලා? අනේ අයියේ මං එහෙම ලොකු සල්ලිකාරෙක් නෙවෙයි. ඔය 5000 කොල ටික හෙට බේරන්න තියෙන ණයක්. අනික ඔය රත්තරන් මාලෙත් මගේ නෙවෙයි අපේ අක්කාගේ. අයියෝ හරි හරි බං අඬන්න එපා. මම මේ ගෙදර අයිතිකාරය උඹද කියලා බලාගන්න ඔය ප්‍රශ්න ටික හෙව්වේ. අයිතිකාරය විතරයි නුඹට උත්තර දන්නේ. මොකක්? මේ ෆෝන් නම්බර්ස් ලියලා තියෙන පොතක මයි ෆෝන් කියලා මේ නම්බර් එක තිබුණා. මම ඒකේ වට කෝල් කරේ. මල්ලි පුළුවන් නම් ටක් ගාලා ගෙදර වරින්කෝ. මොකක්? මම කාමරේට ඇතුළු වෙන ගමන් මේක දොර ලොක් වුණාම මට එන්නේ යන්න විදියක් නැහැ. ඒ කියන්නේ උඹ කාමරේ හිර වෙලා දින්නේ. අනේ ඕක ලික්මට වරින්කෝ මට පට්ට චූපරයි. හිටපන් මම එන්නම්. පොලිසියත් එක්කගෙන මෙන්නම් ඈ. හැබැයි පොලිසියට කිව්වත් නම් උඹේ කාමරේ මැද්දේ මම චූ කරනවා. මම පට්ට චූපරේ ඉන්නේ. කහපාට තඩි පැල්ලමක් ඉතුරු කරනවා මේකේ හොඳේ. එද පිස්සු කෙල්ල ඔය අල්ටින් වල ටයිල් ටික මං එන්නම්. ඉතින් මරෙන් කොහෙන ටක් කරලා. හරි මේ එනවා. පරිසම්පත හොරකමේ ගතියක් තේරෙන්නේ නැහැ ගොමු. Free drinks allowed.